යන සෙල් එකක තියෙන පොසිබිලිටි එක වැඩි ටිකක් ලොකුවට වගේ සෙල් වෙනවා. එහෙම නැතු මෙන්න මේ වගේ තැන් වලට මාකට් එක ආවොත් මෙතනින් සෙල් වෙන්නත් පුළුවන්. මොකද මාකට් මේකර්ස්ලාට ලික්විඩිටි ඉක්මනින් ගන්න ඕනි කියලා එකක් නැහැ. එයාලා කරන්නේ එයාලා හදා යනවා. එයාලට ඕනි වෙලාවක ගන්න පුළුවන් ලික්විඩිටි. ඒකට අපි දන්නේ නැහැනේ ගන්න කොයි වෙලාවෙ ගන්නද කියන්නේ අපිට කියන්න බෑ. ඒ නිසා තමයි අපි ওই දෙකම ගැන හිතන්නේ. මාකට් මේකර්ස්ලාට පුළුවන් අපි මෙන්න මෙහෙට මාකට් එකට ගිහලා සෙල් ඔඩර්ස් ඔක්කොම ට්‍රැප් කරන්න. මෙතනට එනකම් ඕක ගන්න පුළුවන්. මම මෙතන කතාව පස්සේ කියන්න තව ටිකකින් කියන්න. අපි බලනවා මෙන්න මෙතනින් සෙල් කරන්න පුළුවන් මේ වගේ ඒරියා මොකද ෆෙයාලු ගැප් ඒ ඒරියා ඒ ලෙවල් එකේම ඉන්නේ මාකට් එක. ඊළඟට මෙන්න මේක ඉට්ටු බලන්න. මෙන්න මෙතන වගේ බලන්න. මෙන්න මේ ඒරියා එකේ මෙතන කන්ෆර්මේෂන්ස් මොනවද? දැන් කන්ෆර්මේෂන් කියමු ඔයාලට පුළුවන්. උතන්ට ගියාම කැන්ඩල්ස්ටික් පැටර්න් බලන්න. ඔයාලට පුළුවන් ICT දන්නවනම් ICT වල තියෙන කන්ෆර්මේෂන්ස් මෙතන දෙනවා බලන්න. නැත්නම් ඔයාලා මොකක් හරි ස්ට්‍රැටජි එකක් මොකක් හරි සෙටප් එකක් තියෙනවා. ඒ සෙටප් එක මෙතන හැදෙනවද බලන්න. ඔයාලට පුළුවන් ඉන්ඩිකේටර්ස් වල තියෙන ස්ට්‍රැටජිස් මෙතනට පාවිච්චි කරන්න. අර ඒ වගේ කන්ෆර්මේෂන් ටික එකතු කරගෙන මෙතෙන් ට්‍රේඩ් එකක් ගත්තාම වැඩේ හරි. ඒ තැන් දෙකයි එක්ක මෙන්න මේ ලෙවල් එකයි ආයේ මෙන්න මෙතන. ඔන්න ওই තැන් දෙක මොන්ට කරන්න සෙල් කරන්න බයි කරන්න නෙමෙයි. බයි එකේ කතාව දැන් මම කියන්නම්. දැන් මම කිව්වනේ මේ මාකට් එකට එහාට මෙහාට එන්න පුළුවන් මෙතනට එනකන් ආවොත් මොකද කරන්නේ? මොකද මේක ලික්විඩිටි මේ ලික්විඩිටි රෙස්ටිං කියලා කියන මම ඔය දාලා තියෙනවානේ. ඔකේ තේරුම තමයි කොහෙද මේ වෙලාවේ වැඩිපුරම ඕඩර්ස් තියෙන්නේ. පැහැදිලිවම දැක්ක ගමන් උතන ඕඩර්ස් තියෙන කියලා අපිට පැහැදිලිවම පේනවා. විශේෂයෙන් ඉන්නේ මෙතන සෙලර්ස්ලා. සෙලර්ස්ලා තමයි මෙතන සෙලර්ස්ලාගේ ඕඩර්ස් තමයි උතන වැඩිපුරම තියෙන්නේ. ඒකයි මම කිව්වේ මෙතනට මාකට් එක රීච් වුණොත් මෙන්න මෙතන බලන්න වික් කරනවාද කියලා. විග් එකක් ගන්නවා කියන්නේ මේ වගේ විග් එකක් වදිනවාද? ඔච්චර ලොකුවටම ඕනේ නැහැ සාමාන්‍ය පොඩි විග් එකක් වුණත් ඇති. ඒ කියන්නේ මාකට් එක මෙතනින් උඩ කැන්ඩල් ක්ලෝස් වෙන්නේ නැතුව වික් කර වගේ නිකන් චොපි කැන්ඩල් වගේ මෙතන හදනවා නම් මෙන්න මෙතනත් සෙල් වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. මොකද මේ ඒරියා එකට මෙහෙම ටක් ගාලා වැටෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි පළවෙනි දේ මෙතන සෙලර්ස්ලාට කියලා වෙනවා. උන්ගේ account එක නැත්නම් ස්ටොප් ලොස් වදිනවා. ඊළඟට ඉන්න බ්‍රේක්අවුට් ට්‍රේඩර්ස්ලා. කවුද බ්‍රේක්අවුට් එක? ඇයි දැන් මෙතන යනවා ට්‍රෙන්ඩ් එක මේ යන්නේ මේ ට්‍රෙන්ඩ් ලයින් එක මෙන්න මේක. ඔන්න ට්‍රෙන්ඩ් එක දැන් මෙතනට එනකොට ඔක බ්‍රේක් කරනකොට බයි කරන අය ඉන්නවා. ඒතර එයාලගේ ස්ටොප් ලොස් කොහෙද සාම ලෝඩ් වෙන්නේ? ඔයාම හිතන්නකෝ. ඔන්න ඔයා දැන් බලන් ඉන්නවා අම්මඩ උඩ ට්‍රෙන්ඩ් එක බ්‍රේක්. කැන්ඩල් එකකුත් ක්ලෝස් වුණා කියලා නිකන් හිතන්න. ඒතර මෙතනින් බයි එකක් ගත්තොත් ස්ටොප් එක සාමාන්‍යයෙන් දාන්නේ යට තැනකටනේ දාන්නේ. ඔන්න මාකට් මේකර්ස්ලා දන්නවා අපි කොහෙද ස්ටොප් ලොස් ප්ලේස් කරන්නේ. එයාලා කරන්නේ ප්‍රයිස් එක තල්ලු කරන අර ස්ටොප් ලොස් ටික ගන්න. මම ඒකයි මෙහෙම බ්‍රේක් දාපු ගමන් සෙලර්ස්ලා ගන්නවා. සෙලර්ස්ලාගේ ස්ටොප් ටික හන්ට් වෙනවා. ඒත් එක්ක බයස්ලා එකතු වෙනවා මාකට් එකට. එයාලගේ ස්ටොප් ටික ගන්න ආයෙ මෙහෙම ප්‍රයිස් එක පල්ලයට තල්ලු වෙන්න පුළුවන්. ඔන්න ඊළඟ ඒකේ කතාව උතන. මේකේ දැන් මෙහෙම දෙයක් වෙනවා. නිකන් හරි ගැහුවා 4 hour කැන්ඩල් එක ක්ලෝස් වෙන්න මෙන්න මෙතන. මේකේ අදහස මෙතනින් එහාට මේ සෙල් එකක් කන්ටිනියු වෙනවා කියන එක නෙමෙයි. ඔය කරලා තියෙන්නේ මේ 4 hour ට්‍රෙන්ඩ් එකක් කියනවනේ මේව 6 high 6 low 6 high 6 high එකකට මැදලා තියෙන්නේ. දැන් මේක 6 low එක නම් අනිවාර්යයෙන් මෙතන BOS දෙන්න. මේ ඒරියා එක BOS කරන්න ඕනේ ලෙවල් එක. නිකන් හරි 4 hour කැන්ඩල් එකක් ගැහුවොත් ක්ලෝස් වෙන්න. මෙතනින් එහාට බයි එකක් කියන්න තියෙන මේ සෙල් එකක් කියන්න තියෙන ප්‍රවණතාවය අඩු. හේතුව කැන්ඩල් එකක් ක්ලෝස්. කැන්ඩල් එකක් ක්ලෝස් වෙනවා කියන එකේ සරල අදහස මේ ඒරියා එකේ සෙල් ඕඩර්ස් වලට වඩා බයි ඕඩර්ස් ප්‍රමාණය වැඩි කියන එක. ඒ කියන්නේ මාකට් එකේ මේ ලෙවල් එකේ දැන් ඉන්නේ බයස්. අපිට කොහොමත් පේනවනේ බං දැන් මාකට් එකේ ඉන්නේ 4 hour එකේ 6 high හයිව මේ ඒරියා එක සලකනවා. මම කියන්නේ මේ ලෙවල් එක. මේ ලෙවල් එක ගැන මම මේ කියන්නේ. මෙන්න මේ ලෙවල් එකේ ඉන්නේ අප් ට්‍රෙන්ඩ් එකක් විදියට මෙන්න මේ ඒරියා එක. අපිට පේනවනේ මේ මෙතන BOS කරනවා high low එකක් හදනවා BOS කරනවා මේක නම් high low එක ගන්න පුළුවන් කෙලින්ම 4 hour candle එක ක්ලෝස් වෙලාම යන්න. එහෙම ඔතනින් ආයෙ සෙල් එකක් එන්න තියෙන ප්‍රවණතාවය අඩු වෙනවා. එන්නේ නැහැ කියලා කියන්න බෑ මට. මට මේක ස්ථිර දේවල් කියන්න බෑ. ප්‍රවණතාවය possibility එක. යන්න තියෙන ප්‍රවණතාවය අඩු වෙනවා. එහෙම වුණොත් ඔයාලා කරන්න පුළුවන් දේ තමයි කැන්ඩල් එක නෑගෙන ක්ලෝස් වුණොත් පොඩ්ඩක් ප්‍රයිස් එක යන රීටෙස්ට් වෙනකන් ඉන්න. බයි ඔපචුනිටිස් බලන්න. බයි පැත්තට බයි එකක් ගන්න ඔයාලා කන්ෆර්මේෂන්ස් බලන්න. ඔන්න එතන කතාව ඒක. ඊළඟ සීන් එක. අපි හිතුව මම අර කියපු ක්‍රමවල සෙල් වුණා කියලා. සාමාන්‍ය කොච්චර දුරට වගේ බයි කියලා ඔයාලා හිතනවා. that's all. ඔයා මෙතන දැන් මාකට් එක මෙහෙම දැක්කම ඔයා හිතන කොච්චර බයිද? මං කියන්නේ ලික්විඩිටි අරගෙන බැස්සොත් කොච්චර දුරකට බයි මං කියන්නේ සාමාන්‍ය ලික්විඩිටි ගන්නේ නැතුව ඩ්‍රොප් වෙන වේව් එකකුයි
ලික්විඩිටි අරගෙන ඩ්‍රොප් වෙන ඉම්පල්සිව් වේව් එකකුයි ඉම්පල්සිව් වේව් කියලා කියන ට්‍රෙන්ඩ් එකේ පැත්තට යන වේව් එක. හරිද? අතර තියෙන වෙනස මොකද? ඕකේ වැඩිම සාමාන්‍ය වැඩි ප්‍රවණතාවයක් තියෙන මොන එක යන්නද? වැඩිපුර දුරකට. වැඩිපුර පිප්ස් ප්‍රමාණයකට යන්න තියෙන මොන සීන් එකද? ඒ කියන්නේ ඔක ලික්විඩිටි අරගෙන යන එකද ලික්විඩිටි අරගෙන යන්න නැති එකද? වැඩිපුරම යන්න chance එකක් තියෙන ලික්විඩිටි අරගෙන යන එක. අන්න ඒකයි මම මිඩල් ප්ලෑන් කළේ. මේ අඩුම බහින්න පුළුවන්. මෙන්න මේ ලෙවල් එකට. මෙතන ඊළඟට මෙන්න මේ පොඩි පොඩි පුල් බෑක්ස් තියෙන මේ පොඩි පොඩි පුල් බෑක්ස් මේවට කියන ඉන්ටර්නල් ලික්විඩිටි කියලා. මේ පොඩි පොඩි මයිනර් පුල් බෑක්ස් පොඩි පුල් බෑක්ස්. මේවල මොනවද ඉන්නේ? තියෙන ස්ටොප් ලොස් නේ. මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන. ඔන්න ඔය වගේ තැනකට එක සැරේ ඩ්‍රොප් වෙන්න පුළුවන්. හරි ඩ්‍රොප් වෙන්න පුළුවන් කියන අනිවාර්යෙන් මේක අනිවාර්ය කතා නෑ. මොකද එහෙම කියන්න බෑ මාකට් එකේ. ඒක කිසිම ට්‍රේඩර් කෙනෙකුට කියන්න බෑ. මොකද මේ ලෝකෙන ට්‍රේඩර්ස්ලා try කරන්නේ ප්‍රවණතාවෙන් අනුව possibilities අනුව. වැඩිපුරම වෙන්න පුළුවන් දේ මොකද්ද? අන්න ඒ පැත්තට එයා ට්‍රේඩ් එකක් ගන්නවා. ඒ වගේ වැඩක් තමයි ට්‍රේඩර්ස්ලා කරන්නේ. ඔන්න සෙල් එකේ කතාවයි බයි එකේ කතාව. ඔතන වෙන්න පුළුවන් දේ ඕක. දැන් කෙනෙක් මගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. මෙන්න මෙහෙම ඇහුවා. මෙන්න මෙහෙම දෙයක් අහන්න පුළුවන්. ඔය මොනාවත් නැතුව එක සැරේම වැටුනොත් යරට මොකද කරන්නේ? වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ වෙන්න පුළුවන්. මෙහෙම කරා. දැන් එහෙම වැටුණා. අඩුම තරමේ මේ zone එකකට එන්න නැතුව price එක සැරේ මේ මෙතෙන් යරට drop වුණොත් මෙන්න මේ level එක මුන්ට කරා. මම මෙන්න මේ මාක් කරලා තියෙන මෙන්න මේ zone එක. මේක මුන්ට කරන්න කියන්නේ මෙතන බලන්න. මෙතන මාකට් එක පොඩි high 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 low කොහොම මේ හදාද යන පොඩි ස්ට්‍රක්චර් එකක්. මේ ඇඳලා තියෙන වෙන මොකක්වත් නෙමෙයි golden pocket එක. Fibonacci වල තියෙන golden pocket එක. ඕක තමයි ඇඳලා තියෙන්නේ. එතකොට ඔතනට ආපු ගමන් මෙතන බලන්න මේ golden pocket එකයි මෙතන ගහලා තියෙන පොඩි fair value gap එක. ඊළඟට මෙන්න මේ wick එකයි. sorry මෙන්න මේ low එකයි. මෙන්න මේ swing low එකයි. පොඩ්ඩක් මාකට් එක බලන්න මේක මොකද liquidity low එකක්. ඔය බලන්න මෙතනට එනකොට confirmations දෙනවා. මම කොහොමද දැන් මෙතනින් confirmation බලන්නේ? ඒ වගේ මෙතන බලන්න. මෙතන බලන්නේ buy පැත්තට. ඇයි buy බලන්නේ? ඔතන බලන්න මාකට් එක move වෙලා තියෙන විදිහ. high low BOS එක. මෙතනින් character එක change මාකට් එක displacement fair value gap එක. හරිද? මේ high low. මේ high low එකක් විදිහට මෙයා confirm වෙන්න මේ අඩුව මෙතනින් BOS එක දෙන්න ඕනේ. ඒක දුන්නා. මෙන්න මෙතන displacement market එක. මෙතනින් character පොඩි MSS එකක් දීලා මෙතන මේ level එකේ පොඩි MSS එකක් දීලා character එක shift කරලා. market එක ඔන්න ඔහොමට pull back වෙනවා කියන්නේ retrace එක ගද්දි මෙන්න මේ golden pocket එක. ඉතින් මෙතන level කීපයක් වෙන්න පුළුවන්. ඒක තමයි මෙන්න මෙහෙම. ඔහොම පොඩ බැලලා උතනින් ඔහොම අප් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඊළඟ කතාව. ඔහොම අප් වෙන්නත් පුළුවන් මොකද ඊළඟට බලන්න මෙහෙම වෙන්නත් පුළුවන්. මෙන්න මෙහෙම අප් එකක් යන්න පුළුවන් මේක. මෙන්න මෙහෙම. පොඩ මෙන්න මේක අරගෙන ඔහොම අප් වෙන්න පුළුවන් උඩට. හරිද? මෙන්න මේ විදිහට. මෙන්න මෙතනින් ගියා ඔහොම අප් වෙනවා. ඔහොම අප් වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි මෙන්න මේ ලෝ එක මෙහෙමයි මේ ලෝ එක ගණීද නැද්ද කියන එක දැම්ම කියන්න බෑ. ඒක ඇත්තටම දැම්ම එහෙම මේ කියන්න පුළුවන් මට්ටමක් නෑ. මෙන්න මේ ලෝ එක ගණීද කියලා එහෙම වුණා. හේතුව එහෙම ගණීද දැම්ම කියන්න බෑ. ඕක කියන්න පුළුවන් හෙට මාකට් එක ඕපන් වෙලා කියන්නේ හෙට දැන් අද අප්‍රේල් 5 අප්‍රේල් 6 නේ සඳහා. ඕක ඕපන් වෙලා මෙතන රියැක්ට් කරන විදිහත් එක්ක හිතන්න පුළුවන් මේක ගන්නවද නැද්ද කියන එක. හරිද? ඒක උලක් නෑ. දැනට මගේ ප්‍රෙඩික්ෂන් එකක්ම නෙවෙයි මම ටිකක් බලන්නේ මේ සෝන් වල තියෙන ප්‍රවණතාවය. හරිද? මේ සෝන් වලට ආපු ගමන් මෙතන මොන වගේ පැත්තක මාකට් එක මූව් වෙයිද කියන්නේ. ඒ නිසා ඔය ටික බැලුවා නම් වැඩි හරි. කිසිම අවුලක් නෑ. ඊළඟට මම තව සෝන් එකක් පෙන්නන්න මේක ටිකක් මේ එක සැරේ ප්‍රයිස් එක ආවොත් මේ කියන මේ කාලයත් එක්ක යන මෙන්න මේ ලෙවල් එක මොන්ට ගන්න මේ තියෙන මේ OB එකයි මෙන්න මේ ෆෑලු ගැප් එක ඊළඟ සෙල් එක මෙන්න මෙතන විශේෂයෙන් මේ OB එක කිට්ටුව සෙල් එකක් එන්න පුළුවන් මාකට් එකේ. මොකද මම මේ හැමදෙස්සම කියන්නේ මේක සෙල් වේ කියලා හේතුව මේකේ සෙල් එක පටන් ගත්ත කාලේ බලන්න. මේක පටන් ගත්තේ සෙල් වෙන්න පටන් ගත්තේ හරියටම මාර්තු 2 වෙනිදා. ඔය කාලේ වෙද්දි යුද්ධ යනවා මාකට් එකේ. ගොඩක් අය හිතුවා යුද්ධෙත් එක්ක මාකට් එක
අපේ කියලා සෑහෙන දුරකට අර මේ ලෙවල් වල හරි ප්‍රයිස් එක එයි කියන එක ගොඩක් අය හිතුවා. හැබැයි එහෙම වුණේ නැහැ. එහෙම වෙන්නේ නැතුව මාකට් එක සැරේ ඩ්‍රොප් වුණේ. මාකට් එකට මේ ලෙවල් වලින් බයි වෙන්න බයි ඕඩර්ස් නැහැ. ඒ නිසා එක සැරේ ප්‍රයිස් එක යනට ගත්තා. යට තියෙන බයි ඕඩර්ස් ටික ගන්න. හරි ඕඩර්ස් නැහැ අතෙන් උඩට බයි වෙන්න. ඒකනේ යනට වැටලා තියෙන්නේ. දැන් ඕඩර්ස් තියනකොට බං උඩට අප් වෙන්න බෑ යුද්ධෙත් එක්ක. එහෙම වුන්නේ නැහනේ. දැන් මෙතන එක සැරේම කරේ මෙතනින් උඩට ගොඩක් අය හිතුනේ ඇයි කියලා හිතන්නේ. අර යුද්ධෙකුත් යනවා. යුද්ධෙත් එක දැන් තෙල් මිල ඉහළ යනවා. මොළබ්බ මිල යනවා. ඒ නිසා ඒකත් එක්ක මේකත් තියලා කියලා හිතුවා. මේක උන්න මේ කඩාගෙන වැටුණා. දැන් හිතන්න කොයි වගේ ලික්විඩිටි ප්‍රමාණයක් මෙතන යන්නේ නැද්ද මේ මාකට් එකේ. කොච්චර පිප්ස් ප්‍රමාණයක් මේ ලෝකෙම ඉන්න ලංකාවේ ඉන්න ට්‍රේඩර්ස්ලාගේ ස්ටොක් වදින්නේ නැද්ද. ඒ වගේම තමයි තාම මේ ට්‍රෙන්ඩ් එකේ එහෙමමයි. තාම බයි එකක් ගන්න තරම් සුදුසුකමක් නැහැ. තාම අර මාකට් එකේ බොටම් එකක් අහුණා කියලා අපිට දැනක් හොයාගන්න නැහැ. දැන් මේක කියනවා මේක බොටම් එකක් කියලා. එහෙම නොවෙන්න පුළුවන්. ඇයි නොවෙන්න පුළුවන් කියන ප්‍රධානම සාධකය මේකේ කැරක්ටර් එක shift වෙලා නැහැ නේ. කො change of character දීලා දෙන්නද කොහෙන්වත්. MSS එකක් නැහැනේ දීලා නැහැ මාකට් එක. සහ යට සෑහෙන liquidity. ඔය liquidity තියාගෙන මාකට් එක අප් වෙන්නේ නැහැ. එකක් ගාලා drop කරලා ගන්න liquidity. අන්න ඒකත් ටිකක් ඔළුවේ තියාගෙන මාකට් එක බලන්න. කොහොම ගෝල්ඩ් එක තව කාලයක් තව මාසයක් දෙකක් ඇද්දි බයි වෙනවා. හැබැයි නිකන් බයි වෙන්නේ නැහැ. අපිව සම්පූර්ණ ලික්විඩේට් කරලා බයි වෙනවා. ඒ නිසා පරිස්සමෙන් ස්ටොප් ලොස් එකක් දාලා ට්‍රේඩ් කරන්න විශේෂයෙන් ලොකු ලොට් සයිස් වලින් බලනකොට මාර ප්‍රවේශම් වෙන්න. මොකද ඒක තමයි එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ඉන්නේ. මට මෙතන ලොකු ලොට් සයිස් එක වැඩි ට්‍රේඩ් එක ගන්න පුළුවන්. ස්ටොප් වල ගියොත් මට කොච්චර ලොස් වෙනවද? මට ඒ ලොස් ටික දරා ගන්න පුළුවන්. එහෙනම් මම ට්‍රේඩ් එක ගන්නවා. අර එහෙම හිතලා ගන්න සයිකොලොජි ඩැමේජ් කරගන්න එපා. හරිද? එහෙනම් අදට ගිහිල්ලා එන්න අපි බලමු මේ විදිහට මාකට් එක මේ කීප විදිහට රෙස්පෙක්ට් කරයිද කියලා. රෙස්පෙක්ට් කරොත් ඔයාලා කන්ෆර්මේෂන් බලලා ට්‍රේඩ් ගන්න. එහෙනම් අපි ගියා ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.